තමන් මං හිතන්නේ ඔව්ට උරු පුරුදු පාරක් වෙන ඔව් ඉදිරියට යන උත්සාහයක් දරනවා. ඔව්ගේ ගමේ තරගය මං හිතන්නේ ඔව් ශ්‍රී ලංකා ජර්මන් මිත්‍රත්ව ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරන කාලේදීම මෙන්න ඩේන් බේර පසුපසින් ඒ වගේම අවිශ්ව නඩුව ලබනවා ශ්‍රී ලංකා යුද හමුදාව සඳරුවන් බින්දු අංක 7 සම්පත් සුරේෂ් ප්‍රසංග වේගය වැඩි කරගනිමින් තවත් ගුවන් හමුදා ක්‍රීඩකයන් 30 දෙනෙක් එකතු වෙනවා මේ පොකුරට. වෙනවා ඔහුට ඒ වගේම වෙරෝනා වීලසිංහගේ ගයා ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා කපිල කූපර් නායකතුමා ඇතුළු අද ජයග්‍රහණයත් එක්ක තවත් කිලෝමීටර 4 මෙන්න මේ විදිහට තමයි මාතරයා කියලා තමයි කියන්නේ. ඉතින් අද කවුරු ජයග්‍රහණයක් ඉතින් ඇත්තටම ඔහුට සහයෝගය ලබා දුන් විකලේ බබාටත් ස්තුතිවන්ත වෙනවා. ඔහු පාපැදිය හදා දෙමින් මෙන්න වේගවත් මං හිතන්නේ වේගවත් ගණි ඔහු ඉදිරියට යන උත්සාහයක් දරනවා. ඉතින් මෙන්න ඔහුගේ වේගවත් වීමත් සමගම පැයට කිලෝමීටර් 45 ඉක්මවා යනවා. ඉතින් ඔන්න ඔහුට අනගිභවනීය සහයෝගයක් ලබා දෙනවා චරින්දු. ඉතින් ආතරයා කියලා තමයි වෙනවා. මෙන්න ක්‍රීඩකයන් දෙදෙනා අද ජයග්‍රහණය කුමක් කරයිද?